Hello, welcome to Drinks with KI YouTube channel. හෙලෝ සුබ දවසක් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් ගොඩාක් දවසකින් අපිට බ්ලොග් එකක් අරගෙන එන්න බැරි වුණා. ඔන්න අද අපි අරන් ඇවිල්ලා තියෙනවා හරිම ලස්සන බ්ලොග් එකක්. අපි ගියපු ලස්සන ට්‍රිප් එකක් තමයි මේ බ්ලොග් එකෙන් අපි ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම ඉක්මනට ඉසුරුත් එක්ක එකතු වෙලා මේ විදියට කැම ටිකක් ලෑස්ති කරනවා. දැන් මේ අපි ට්‍රිප් එක යන්න කලින් දවසේ කෑම හදපු විදිය තමයි මේ තියෙන්නේ. ඉතින් අපි හෙට කෙසෙල් කොලේ තමයි කෑම අරන් යන්න ඉන්නේ. ඉතින් ඒකට හෙට උදේම පිටත් වෙන්න ඕන නිසා අපි හිතුවා අද කෑම ටික ඔක්කොම හදලා ඉවර කරන්න ඕන කියලා. ඉතින් ඔන්න අද අපි හදන්නේ චිකන් කරි එකකුයි, කැෂූ කරි එකයි, ඒ වගේම පොලොස් කරි එකයි. ඉතින් ඔයාලට පේනවා ඇති දැනටමත් අපි කජු කරි එකයි පොලොස් කරි එකයි හදලා ඉවර වෙලා තියෙන්නේ. මේ විදිහට කැෂු කරි එක ඔයාලට පේනවා ඇති ලස්සන පාටට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න මේ විදිහට අපි හෙට අරගෙන යන කරීස් තුන අපි හදන කරීස් තුන මෙන්න මේ විදිහට තමයි හදලා ඉවර වුනේ. ඉතින් මෙහි තියෙනවා කොකනට් මිල්ක් එක ටින් කරපු එක. ඉතින් මම මේ කැෂූ කරි එකට යූස් කරේ ඒ කොකනට් මිල්ක් ටින් එකේ තියෙන මිල්ක් එක. ඒ වගේම පොලොස් එකටත් මම එහෙම තමයි යූස් කරේ. ඔන්න දැන් මේ තියෙන්නේ කෙසෙල් කොළ. අපි මේවා ගත්තේ ඒෂියන් සුපර් මාකට් එකකින් මෙහි තියෙන. ඉතින් ඒවා හොඳට තවලා තමයි පැක් කරලා තියෙන්නේ, වැකියුම් පැක් කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් කෑම ටික හදාගෙන මෙන්න මේ විදිහට අපිට ගෙනියන්න ඕන විදිහට ඇලුමිනියම් ෆොයිල් එකක් උඩ කෙසෙල් කොලේ තියලා ඊට උඩින් මම මේ එළවලු ටික බෙදන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ ට්‍රිප් එක යන දවසේ උදේ තාම වෙලාව උදේ 6:00 විතර. ඔයාලට පේනවා ඇති තාම කළුවරයි. ඔයාලට මතක ඇති අපි කලින් ගියපු ට්‍රිප් එකේ නම් මේ වෙලාවෙදී හොඳට ඉර පායලා තිබ්බා. ඒත් දැන් වින්ටර් එක ළඟම එන නිසා ටික අඳුරු වීගෙන එනවා. ඉතින් නිව්සීලන්ඩ් කියලා කිව්වහම අපිට එක පාටම මතක් වෙන සත්ත්ව ජාතියක් තමයි මේ එහා පැත්තෙන් ඔයාලට පේන්න ඉන්නේ. ඉතින් අපි මේ ට්‍රිප් එක පුරාවටම ඔයාලට බලා ගන්න පුළුවන් මෙහි ඉන්න හරක් ඒ වගේම බැටළුවෝ වගේ සත්තු අපි යන පාර දෙපැත්තේ තන බිම්වල ඉන්නවා ගොඩක් වෙලාවට. ඉතින් ඒ වගේම අපිත් එක්ක මේ ගමනට අපේ යාළුවෝ දෙන්නෙකුත් එකතු වුණා. ඉතින් අපි යාළුවත් එක්ක තමයි මේ ට්‍රිප් එක යන්නේ. ඔන්න අපි තව ටික වෙලාවකින් අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න නතර කරනවා. අපි කෑම ගන්න නතර කරන්නේ බියුමවුන්ට් බ්‍රිජ් එක ළඟ. ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් ගියපු ට්‍රිප් එකෙත් අපි එතනම නතර කරා. ඉතින් අපි උදේට කන්න මෙන්න මේ විදිහට බර්ගර්ස් 4ක් තමයි අරගෙන ආවේ. ඒ වගේම කට්ලට් තියෙනවා. ඉතින් අපි මෙන්න මේ විදිහට මෙතන තියෙන ටේබල් එකේ ලස්සනට මේ විදිහට අපේ කෑම ටික තියලා මෙන්න මේ ලස්සන view එකත් බලාගෙන අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට මතක ඇති ඉසුරු කිව්වා වගේම මෙන්න මේ බියුමවුන්ට් බ්‍රිජ් එක ගාව අපි කලින් බ්‍රෙක්ෆාස්ට් එක ගත්ත කලින් ට්‍රිප් එකේ ඔයාලට මතක ඇති මෙතන ගොඩාක් ලස්සන view එකක් තියෙනවා. බලන්නකෝ අර ඈතින් පේන කන්දට ඉර එළිය වැටිලා හරිම ලස්සනට පේනවා ඒ කඳු පන්තිය. ඉතින් මේ view එකත් එක්කම ලස්සන දේදුන්නකුත් පායලා ඒ වගේම චුටි වැස්සකුත් එන්න ගත්තා. හැබැයි ඒක එකපාරටම නතර වුණා. ඉතින් අපි මේ ට්‍රිප් එක එන්න කලින් මෙහි වෙදර් එක කොහොමද කියලා බලලා ආවේ. ඉතින් බලන්න මේ දේදුන්න හරිම ලස්සනට පායගෙන එනවා. හරියටම අපි ආවා කියලා දැනගෙන වගේ. ඉතින් මෙතන ලස්සන කඳු වලින් වට වෙලා තියෙන තැනක්. ඒ වගේම ලස්සන ගඟකුත් මෙතනින් යනවා. ක්ලුතා රිවර් එක වලට මතක ඇති. ඉතින් ඔන්න ඔය විදිහට අපි විස්තර කතා කර මෙන්න මේ විදිහට අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා.
ඒ වගේම මේ වගේ රටවල් වල මිනිස්සු එයාලගේ නිවාඩු දවස ගොඩාක් නිදහසේ සතුටින් ගත කරනවා. මොකද එයාලගේ සුරතල් සත්තු අරගෙන එහෙම යනවා. ඒ වගේම ගොඩාක් ලස්සන තැන්වලට ට්‍රිප්ස් යනවා. මේ වගේ එයාලගේ නිවාඩු දවස ගොඩාක් ලස්සනට ගත කරනවා. ඉතින් හරිම නිදහසේ අපිත් මේ ගමන යන්නේ අද නිවාඩු දවසක. ඒ වගේම මේ හරියේ චෙරි ෆාම්ස් තියෙනවා. ඉතින් මේ ලස්සනට බල්බ් දාලා රතු පාටට පේන්නේ චෙරි ගෙඩි. මේ ෆිල්ම් එකක් ෂූට් කරන්න ඕනේ. දැන් ඔන්න අපි ඇලෙක්සැන්ඩ්‍රා වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි මේ හරියේ. අපි ටිකක් නතර කරා මේ ඇලෙක්සැන්ඩ්‍රා බෝට් එක ළඟ. එතන ඉඳන් ෆොටෝස් ටිකක් ගන්න. දැන් ඔන්න අපි යන්න හදන්නේ අපි යන පළවෙනි තැනට. ඉතින් ඔන්න මේ තියෙන්නේ ඇලෙක්සැන්ඩ්‍රා බ්‍රිජ් එක. ඉතින් අපි මේ ඉන්නේ ඇලෙක්සැන්ඩ්‍රා බ්‍රිජ් එක ළඟ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා පරණ කුළුණු දෙකක් වගේ. ඉතින් ඒක තමයි පරණ ඇලෙක්සැන්ඩ්‍රා බ්‍රිජ් එක. ඉතින් ඒක හදලා තියෙන්නේ 1800 ගණන් වල. ඉතින් ඒක ගොඩක් පරණ බ්‍රිජ් එකක්. ඊට පස්සේ අලුත් බ්‍රිජ් එකක් හදලා තියෙනවා 1950 ගණන් වලදී. ඉතින් ඒක තමයි ඔයාලට පේන මේ ඇලෙක්සැන්ඩ්‍රා බ්‍රිජ් එක. ඉතින් මේක මාරම ලස්සනයි. මේකේ view එක මාරම ලස්සනයි. ඉතින් ඔයාලටත් පේනවා ඇති. ඉතින් ඔන්න ඇපල් ගහක් තිබිලා ලස්සන ඇපල් ගහක් මේ බලන්න. තව ඇපල් තියෙනවා. විතරක් කඩවනේ. අපි මල්ලක් අරන් එන කඩාගත්ත නම් හරිනේ. ඉස්සර කොහෙද යන්නේ? ඉදිච්චේ ඔයා. එකක් ඇද්ද? එකක් මදිනේ. මේක ඇපල් පිරිලා. මේ කන්න නරක ළමයි හැම ළමයි අපි. අනවශ්‍ය කට්ටිය කොහෙද? අන්න ලොකම මේක නෙමෙයි. නෑක කඩාගන්න පුළුවන් නාන්න අර උඩ තියෙන හොඳ ඒවා එන්න අපිට ඇපල් ගහක් හම්බුණා. අපි ඇපල් කඩාගත්තා. දැන් අපි දෙන්න යන්න හදන්නේ. ලස්සනයි. මෙතන ඉතින් හරිම ෂොක් පාරක් තියෙනවා මෙන්න මේ වගේ. එතන චුට්ටක් ඉස්සරහට ගියාම අපිට ඉඳගෙන ඉන්නත් පුළුවන්. අපි බලමු ඇපලුත් අරගෙන අපි දැන් යන්න හදන්නේ ඉස්සරහට. අන්නර වාහනේ ගැට ගහලා තමයි බෝට් එක තිබ්බේ. එයා එකකින් අරගෙන ඇවිල්ලා දැන් මේ බෝට් රයිඩ් එකක් යන්න තමයි හදන්නේ.
ඉතින් ඔන්න අපි ආපු ඊළඟ තැනට ඇවිල්ලා ඉන්නේ මේ තමයි බ්ලූ ලේක් එක. ඉතින් උඩින් පේන්නේ මෙන්න මේ විදිහට. දැන් අපි මෙන්න මේ පාරේ පල්ලෙහාටම යනවා බ්ලූ ලේක් එක ළඟට. ඉතින් පාර මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ ඈතින් පේන කන්ද. ඒ කන්ද ලා නිල් පාටට තමයි පේන්නේ. ඉතින් මෙතන හරි ලස්සනයි, කඳු වලින් වට වෙලා ගොඩාක් ලස්සනයි. අපිට මෙන්න මේ විදිහට පහළටම යන්න පුළුවන්, වාහනේ පාක් කරන්නත් පුළුවන්. ඉතින් මෙහෙට එන කෙනෙක්ට මේ විදිහට බ්ලූ ලේක් එක ළඟටම ගිහිල්ලා මේ බ්ලූ ලේක් එකේ ලස්සන බලා ගන්න පුළුවන්. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ ලස්සන තැනකට. අපි ඇවිල්ලා බ්ලූ ලේක් එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක මාරම ලස්සනයි. ඔන්න ඉතින් අපි මේ ලස්සන view එකත් බලාගෙනම අපේ ලන්ච් එක ගන්න හදන්නේ. ඉතින් ඉන්න මම පෙන්නන්නම් මොනවද අපි අද දවල්ට ගෙනාවේ කියලා. ඉතින් අපේ යාළුවෝ මෙන්න මෙහෙම රස බත් එකක් හදාගෙන ආවා කෙසෙල් කොලේ. ඒ වගේම මේ තියෙන්නේ ඊයේ මම හදපු පොලොස් එක. ඒකත් මෙන්න මෙහෙම කෙසෙල් කොලේ ඔතාගෙන ආවේ. ඔයාලට මතක ඇතිනේ. ඉතින් ඊළඟට අපි ගෙනාවා මෙන්න මේ රස පරිප්පු එක. ඒකත් මේ විදිහට කෙසෙල් කොලේ ඔතලා තමයි ගෙනාවේ. ඒත් එක්කම ඊළඟට තියෙනවා රස පොල් සම්බෝලයක්. මේක හොඳට තෙල් දාලා හාල් මැස්සොත් දාලා රස පොල් සම්බෝලය තමයි ඒ තිබ්බේ. ඉතින් මේ තියෙන්නේ චිකන් එක, ඒ වගේම කජු කරි එක. දැන් මතක් වෙද්දිත් ඇත්තටම මේ කටට කෙලවුරනවා. එච්චරකට රසයි මේ කෑම. ඒ වගේම බෝන්චිත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ කෑම එක එදා තිබුණේ. ඉතින් මේ කෙසෙල් කොලේ කෑම අරන් එනකොට මතක් වුණා අම්මලා ඉස්සර අපිට කෑම බැඳලා දෙනකොට මෙහෙම කෙසෙල් කොලේ රස බත් එකක් අපිට ගෙනියන්න බැඳලා දෙනවා. ඉතින් ඒකත් මතක් වුණා මේ වෙලාවේ. එහෙමයි. කෑම හොඳයිද? මම තනියෙන් ඉව. මේ තියෙන මංගලත් මහන්සලා වෙව කෑම එක. රස බත් එකත් කාලා මේ ලස්සන view එකත් බලාගෙන එතනින් පොඩ්ඩක් එහාට වෙන්න තිබ්බා වැවයිනේ මෙන්න මේ ගස් ටික. ඉතින් මෙතන අතු උඩ ඉඳ ගන්නත් පුළුවන්. මං ඉතින් ටිකක් වෙලා ඉඳගෙන හිටියා කෑමත් කාලා view එක දිහා බලාගෙන. ඉතින් මේ විදිහට තමයි ඈතට පේන්නේ. ඉතින් ඊට පස්සේ අපි ටිකක් වැව වටේට ඇවිදින්න කියලා තමයි දැන් මේ හදන්නේ. හයි. අපි ඇවිල්ලා ඉන්නේ බ්ලූ ලේක් එකට. ඉතින් හරිම ලස්සන තැනක් මෙතන. අපි මෙතන ඉඳන් කෑවා. දැන් අපි ටිකක් ඇවිදිනවා. මේ ලේක් එක වටේ යන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා බලමු.
පාර දිගේ යන්න හදන්නේ. යන්න අපිත් එක්ක. හරිම ලස්සනයි කඳු ටික වතුර හරිම පිරිසිදුයි. පොඩ්ඩක්වත් අපවිත්‍ර වෙලා කැත වෙලා නැහැ. ඔන්න ඉතින් අපි දැන් මේ ලස්සන බ්ලූ ලේක් එකට සමු දීලා ආයෙත් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් thank you very much ඔයාලා හැමෝම අපේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බැලුවට. ඉතින් තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. Dreams with KI අපේ YouTube channel එක. එහෙනම් අපි ආයෙත් අලුත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ගොඩක් ආදරේ ඔයාලා හැමෝටම.